වැඩම කොට වදාළ ගරු කටයුතු නායක හඳුරු පිළිගැනීමයි මේ මොහොත තුළ අපේ සෝදානම උන්වහන්සේගේ හඬ සන්නාමයක් දීප ව්‍යාප්තව විතරක් නෙමෙයි ගෝලීය වශයෙන් දේශ දේශාන්තරවල උන්වහන්සේගේ හඬට මහ වටිනාකමක් උන්වහන්සේගේ හඬට නිවීමක් මිනිස්සු තුළ තිබෙනවා. එනිසා සියලු කටයුතු සැලකිල්ලට කරගෙන උන්වහන්සේ මොනතරම් කාර්යබහුල වුණත් අපේ මේ දායක කාරකාදීන්ගේ ආරාධනාවන් හරි කුළුපගව පිළි අරගෙන මේ අවස්ථාවට වැඩම කළා. උන්වහන්සේට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අතුරුගිරිය දන්දිය අසපුව සහ ඩුබායි දන්දිය මහා විහාරයේ නිර්මාතෘ උත්තම මාපී වන්දනා වැඩසටහන දේශක කාව්‍ය විශාරද ගරු කටයුතු අපේ අසන්නේ විජිත හඳුරු අපි බොහොම ගෞරවයෙන් සදහෙන් පිළිගන්නවා පිළිගත්තා කියා සාදුකාරයක් මහා සංඝරත්නයේ විදියට අප උන්වහන්සේට පුණ්‍ය උදනා පෙරටි උතරී දීප්තිය ඓතිහාසික අප පුරාණ මහා විහාරයට අවස්ථාව සඳහා වැඩම කිරීම සම්බන්ධව ඒ සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙසැම්බර් 29 වන දින උපන්දිනය සමරන කලන සංගීත හා කලිතු චමිත්ක සුලාර සහ සහෝදර සහෝදරියන් දෙදෙනා ප්‍රධාන පවුලේ සමස්තය අරමුණු බොහෝමයක් මේ තුල සිහිපත් කළා තියෙනවා. ඒ සියල්ලක් අපේ හාමුදුරු දේශනාව අවසන් සිහිපත් කරાવી අනුමෝදන් කරાવી එයත් බොහොම කෘතවේදීත්වයෙන් පසක් කරමින් මේ මොහොත තුල අපි සාදුකාරයකින් උන්වහන්සේට ආරාධනාවක් සිදු කරමු. මේ කටයුතු සිදු කරනවා. සසර සාරණ සන්වාග වෙත කරුණාවේ සිසිලදම් සසර කතර මඟ දිනොමට සසර අඳුර වනසවමින් මාරුහට ඉඩ කඩ නොදුම් සසර සරණ තොරවදිමි අම්මා සම්බුදු සිසිලයි දහම් සිලාරයි අරගෙන ආවෙමි ඔබ මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ හරිම පිංබාරයි එහෙනම් දැතම නලලේ තියා
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ คาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิ สมันทาจักกวาเลโส อัตรากัจฉันตุเดวตาสันดัมมังมุนิราจัสสะสุนันตุสักกะมกขดัง ธัมมัสสวเนกาโลอะยัมบาดันตา ธัมมัสสวเนกาโลอะยัมบาดันตา ธัมมัสสวเนกาโลอะยัมบาดัน นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ
උප්පඤ්ඤන්ති නිරයං පාපකම්මිනෝ සංඝං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති ලොවමෙව් මහා බඹොද ආදරයම්මාය මව්ගුණවනං නැට කාවිකර බැරුවාය නිවසේමිනි පහන ආදර පියාය බණ අරබන්නේ මගේ මව්පියෝ සිහි කරලාය බෙහෙරෙහි වැඩ සිටින ගාරු හාමුදුරුවනි අවසර ඔබේ පාකමලට නමදින්නේ උත්තම දහම් පද කාවියෙන් පහදන්නේ අවසර දෙන්න පිං ඇති හාමුදුරුවනි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි සංඝපෙට්ටි රාජ මහා විහාර භූමියේ මේ පින්වන්ත දවසේ ජීවිතයට වටින දහම් දේශනාවක් කාව්‍ය ස්වරයෙන් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාව වෙනුවා නම් බුදු ගුණ වෙනුවාමය වර්ණනා කරලා කියනවා නම් මේ ලෝකේ කියන්න සුදුසුම දේ තමයි පින්වත්නි තථාගතයන් වහන්සේගේ ගුණය. මේ කාව්‍ය වර්ණනාවේ උතුම්ම බලාපොරොත්තුව තථාගතයන් වහන්සේ ඉස්මතු කරපු උතුම් ධර්ම කරුණක් ඔබට පහදා දීම. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ තරත්නෝර දෙව්රම් විහාරේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ ඖරස බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වැඩ ඉඳියා. උන්වහන්සේගේ නම තමයි තිස්ස මහරහතන් වහන්සේ. මේ තිස්ස කියන මහරහතන් වහන්සේ දිනපතාම එක්තරා ගම්මානයක නිවසකට පිණ්ඩපාතයේ පිණිස වැඩම කරනවා. පිණ්ඩපාතයේ පිණිස වැඩම කරන්නේ මණික් කපල උපදාන රස්සාව කරපු ඊටාම ධාර්මිකව ජීවත් වෙච්ච තරුණ යුවලකගේ ගෙදරකට. මේ තරුණයාගේ නම තමයි පින්වතුනි මණිකාර. මණිකාරගේ නිවසට හැමදාම දවල් දානේ වළඳන්න මහරහතන් වහන්සේ වැඩම කරනවා. ඔය ඇත්තු මේ විහාරයට දන් පැන් පූජා කරනවා ඇතිනේ. මාසෙට සැරයක්ද දානයක් දෙන්නේ අවුරුද්දට සැරයක්ද? පින්වතුනි මාසෙට සැරයක් දානයක් දෙනවද අවුරුද්දට සැරයක් දානි දෙනවද?
මාසිකව දානයක් දෙන්න. මාසිකව දානයක් දුන්නොත් අවුරුද්දට දාන කීයක් දෙනවද? 12යි. ওই 12ට අමතරව තව දානක් දෙනවා ඇති. හැබැයි අවුරුද්දටම ගත්තොත් අපි දාන 50ක් විතර දෙනවත් ඇති. හැබැයි මණිකාරයි බිරිඳයි 365 දවසේම පින්වතුනි දවල් දානේ මහරහතන් වහන්සේ නමකට පූජා කළා. දහවලට ගෙදරට වඩින තිස්ස මහරහතන් වහන්සේට දිනපතාම දවල් දානේ පූජා කරන මහරහතන් වහන්සේට දරුවෙකුට වගේ උපස්ථාන කරමින් සලකපු මේ තරුණ යුවල මේ විදිහටම අවුරුදු 12ක් එක දිගට මහරහතන් වහන්සේට දාන දුන්නා. අවුරුදු කීයක්ද පින්වතුනි? 12 අවුරුද්දක්. දවසක් දානි බලදන්න මහරහතන් වහන්සේ මණිකාරගේ ගෙදරට වඩිනකොට මණිකාරගේ ඉස්සරහා වාඩි වෙලා හරි අපූර්ව වැඩක් කළා පින්වතුනි. එදා මහරහතන් වහන්සේ ටිකක් වේලාසනින් තමයි දානීය පිණිස වැඩම කරන්නේ. කඩුල්ලෙන් ගොඩ වෙනකොටම මහරහතන් වහන්සේ දැක්කා මණිකාර දොරකොඩ ළඟ වාඩි වෙලා අපූර්ව වැඩක් කරනවා. වෙනදා මෙන්ම දාන් පෙන් පිරි නාමන සාන්ද හිඳි දිගේ මිදුල පාසි උරුදරු සාකසයි බිරිඳ දානය පින් සිතම ඒ අතරේ මැණික් කාරෝ මහරහතන් වහන්සේ එදා වඩිනකොට මණිකාර මොනවද පින්වතුනි කප කපායිදී? දඩමස් කප කපායිදී. දඩමස් කප කපා ඉන්න මණිකාරව දැකලා එළියේ බංකුවක් උඩ වාඩි වෙලා මද වේලාවක් වැඩ ඉඳියා දානි හදලා ඉවර වෙනකම්. මේ වෙලාවේ එකපාරටම පින්වතුනි කොසල් මහ රජුරුවන්ගේ මාලිගාවේ රාජපුරුෂයෙක් ආව මණිකාරව හම්බ වෙන්න. සුළු මොහොතක් මිලේ සිංගත වෙන්නේ අසරුවෙක්ය ආසු පිට රජුගේ අනලෙස මෙය කරවන්නේ ඔබ දැමොමට මැණික කියෝ දුන්නේ මැණික අතට ගානෝ ඉක්මන් කර දන්වනු අපහාට එය ඔබ දමලා පමානොකොට රාජු හට ගාරු කරලා රජයන කරවනු කලයල් නොබ දඩමස් ලේ දැවරුණු ආතපාලා මැණික අතටගෙන පසෙකින් තියලා
වටපිට බලලා රාජපුරුෂයෙක් කැවිදිල්ල මණිකාරට දෙනව පින්වතුනි කොසල් මහ රජුරුවන්ගේ මඟුල් මුද්දට දාන මණිකක් උපදාන්න රජතුමාගේ රාජානම් විදිහට අද හවස් වෙන්න කලින් මේ මණික උපදාලා දෙන්න කියලා මණිකාරට බාර කළා. මණිකාර මොනවද කපකපා ඉඳිය කිව්වේ? දඩමස් කපකපා ඉඳපු මණිකාරගේ අත් දෙකේම ලේතවරිලා අත් දෙකම රතු පාටයි. ලේතවරි චතිම්ම නැගිටලා මණික අතට ගත්තා. දැන් මණික මොන පාටද? ලේ පාටයි. ලේ පාට මණිකක් අරගෙන පින්වතුනි මස් ලෑල්ලේ කෙළවරින් තියලා මණිකාර ගියා මොහොතක් නිවස ඇතුළට අත සෝදාගෙන එන්න මණික උපදාන්න ඕන හින්දා මණිකාර ගේ ඇතුළට ගිහිල්ලා එන පුංචි වෙලාවට මස් ලෑල්ල උඩ දිවිච්ච මණික පින්වතුනි හොරකම් කළා. දාඩ මාස් ලේ තවරුණෝ කාල මණික ඈතින් දැක්ක පින්වතුනි මස් ලෑල්ල කෙළවරේ තියෙනවා පුංචි මස් කෑල්ලක්. ලේ පාටට දිලිසෙන මේ මස් කෑල්ල හිරු රශ්මිය වැටිලා ඈතට පේන්නේ පුංචි ලේ කැටියක් වගේ. පියාඹගෙන ඇවිදිලා එක හුස්මට අර මස් කෑල්ල ගිරලා දැම්මා. හැබැයි ගිල්ලේ මස් කෑල්ල නෙවෙයි ලේ තවරලා තිබිච්ච මණික් ගල. දැන් මේ මණික ගිලපු බව දැක්කේ කවුද පින්වතුනි? මහරහතන් වහන්සේ තමයි දැක්කේ. මණිකාර ගේ ඇතුළට ගිහින් ඇවිත් බලනකොට තමන් තියපු තැන මණික පේන්නේ නැහැ. බිරිඳට කතා කළා. කතා කරලා බිරිඳගෙන් අහනවා සොඳුර මෙතන තබෝ පින්
වෙත ඔහු මැණික සොයයි බිය වීලා කලබලයෙන් දැන් නම් සිත ගෙවිලිලා තිස්ස තෙරුන් ගැන සැකයෙන් දුර දිග නොබලා ඉන් පසු කළ දේවල් කඩිසරයෙන් කොහොමද මම කියා දෙන්නේ පින්වත අද දින කවියෙන් පින්වතුනි බිරිඳට කතා අහනවා සොඳුර මෙතන තියලා ගියපු මැණික ඔයා අරන් තියුවද ස්වාමී මම නම් ගත්තේ නැහැ එහෙනම් පිටින් කවුරු හරි කෙනෙක් ගෙදරට එනවා ඔබ දුටුවද ස්වාමීනි එහෙම කිසි කෙනෙක් මේ වෙලාවේ ගෙදරට ආවේ නැහැ බිරිඳ ගත්තේ නැතිනම් පිටින් කවුරුත් ගෙදරට ආවේ නැතිනම් කවුද මැණික ගන්න ඇත්තේ මණිකාර දසාතේ කල්පනා කරමින් හිස ගිනිගත්තෙක වගේ පින්වතුනි දුවදුවා මැණික හොයනවා අන්තිමට ඔහුට තේරෙනවා මම ගේ ඇතුළට ගිය වෙලාවේ මෙතන ඉන්නේ රහතන් වහන්සේ පමණයි උන්වහන්සේවත් මැණික ගන්න ඇති පින්වතුනි හිතේ සැකයක් ඇති කරගත්ත රහතන් වහන්සේ ගැන අවුරුදු කීයක් දන් දුන්නද මණිකාද 12 අවුරුද්දක් අවුරුදු 12ක් එක දිගට දානි දීපු මණිකාරගේ හිතේ රහතන් වහන්සේ ගැන මොකක්ද ඇති වුනේ සැකයක් මාසෙට එක දානයක් දෙන අයට පුංචි වරදක් වුණාම හිතින් බයින් එක තරහ වෙන එක අහන්න දෙයක් නෙමෙයි නේද දෙනකොට හිස් මුදුනේ තියාගෙන දෙන මිනිස්සු වැරදුනහම බත් ඇටේ ඉඳන් බනිනවා ඒක තමයි සමාජයේ හැටි ප්‍රශංසා කරන කටින්ම තමයි පින්වතුනි මිනිස්සු නිඳා කරන්නේ හොඳ කියන කටින්ම තමයි මිනිස්සු නරක කියන්නේ ඒක සමාජයේ හැමතැනම එහෙම තමයි මිනිස්සු උඩින් හොඳ මොන පෙන්නුවට හිත ඇතුලේ තියෙන පින්වතුනි ඊර්ෂ්‍යාකම් ක්‍රෝධකම් කුහකකම් හැමෝගෙම නෙවෙයි සමහරක් අය හිත ඇතුලේ තියෙන අවංකකම සමහරුන්ගේ පිටින් පේන්නේ නැහැ සමහරුන්ට පිටින් පෙන්වන අවංකකම හිත ඇතුලේ නැහැ මිනිස්සු සමාජෙමයි අපිට සමාජයේ වැඩිපුරම හම්බ වෙලා තියෙන පින්වතුනි උඩින් සමහර විට අපිට හොඳ මූණ පෙන්නගෙන යටින් අපිටම වලකපන මිනිස්සු සමාජයේ බොහොමයක් අය එහෙමයි දුර ඉන්න හතුරන්ට වඩා ළඟ ඉන්න මිතුරගෙන් තමයි පරිස්සම් වෙන්න ඕන ළඟ ඉන්න මිනිස්සු කරන දේවල් අපිට තේරෙන්නේ නැහැ අවුරුදු 12ක් දානේ පූජා කරපු මණිකාරට තමන් දන් හැන්ද බෙදපු මහරහතන් වහන්සේ ගැන හිතේ සැකයක් උපන්නා එකට පෞ ජීවිත ගත කරන මිනිස්සුන්ට ස්වාමියා බිරිඳ ගැන සැකයක් ඇති වෙන එක අහන්න දෙයක් නෙවෙයි. පුංචි දේවල් වලට හිතේ සැක ඇති කරගෙන සමහරු ගන්න තීරණ හින්දා මුළු ජීවිත කාලෙම සමහර විට අපිට මොකද වෙන්නේ? පසුතැවෙන්න වෙනවා. සමහර තීරණ හින්දා. කවදාවත් ඉක්මන් වෙලා තීරණ ගන්න එපා. ඉක්මන් වෙලා ගන්න තීරණ හින්දා සමහර වෙලාවට ජීවිත කාලේ ගොඩක් පසුතැවෙන්න වෙනවා. ඒ නිසා පින්වතුනි මණිකාර ගිහිල්ලා රහතන් වහන්සේගෙන් අහනවා පින්වතුනි තමන්ගේ හිතේ තියෙන සැකේ දැන් තහවුරු කරගන්න ඕන නිසා රහතන් වහන්සේගෙන් මෙහෙම අහනවා හිමියනි සමාවසර නොකරමි මෙමා කරදර තැබුමැණික මා මෙහි පෙර ගන්තනම් දෙනු
මැනවි හෙළි කර නොගන්තෙමි මමය එනිසා නොමැත සැකබිය 1500 කෙලෙස් නැත මාහිතින් හැරගිය හොරකමක් සිදු කොට බණ කියයි රස මුසු කොට මැණික හොරකම් කොට හිඳි තාමත් සිනහ පල කොට රහතන් වහන්සේගෙන් ගිහිල්ලා අහනවා මණිකාර ස්වාමීනි මම මෙතන තියලා ගියපු මණික ඔබ වහන්සේවත් ගත්තද? මණිකාර මට මොකටද මණිකා? 1500ක් කෙලෙස් නැසූ මගේ හිතේ මණිකක් ගැන කුමන ආසාවක්ද? මට මණිකකින් ඇති ප්‍රයෝජනයක් නෑ මණිකාර. පින්වතුනි මෙහෙම කිව්වට මණිකාරගේ හිතේ සැකේ නැති වුණේ නෑ. රහතන් වහන්සේට කියනවා ස්වාමීනි මණික ගත්තනම් කරුණාකරලා මට ඒක දෙන්න. නැත්තම් ඔබ වහන්සේට කරදර වෙයි. පින්වතුනි නැවත නැවතත් අහද්දි කිව්වා මම නම් මණිකක් ගත්තේ හොරකම් කළා තව එනවා මට බණ කියන්න මට ඔය බණ වලින් වැඩක් නෑ මගේ මණික දෙන්න. පින්වතුනි මෙහෙම අහලා රහතන් වහන්සේ නැහැ කියලා කියපු වතාවේ හිතේ තරහක් උපන්නා. දැන් සැකය ඊළඟට හැරුණේ මොකටද? තරහවට. සැක ඇති කරගත්තාම ඊළඟට ඇති වෙන එක තමයි මොකක්ද? තරහව. ඔන්න තරහ ඇති වෙච්ච ගමන්, දේශය ඇති වෙච්ච ගමන් පින්වතුනි ඊළඟට අකුසලයකට මුල තමයි කෙරෙන්නේ. දැන් මේ හිත දෙපැත්තට වැනි පින්වතුනි ගේ ඇතුළට ගිහිල්ලා කඹේකුත් අරගෙන ආව රහතන් වහන්සේ වැඩ ඉන තැනට. මිහි කත පවා සසරෙන පුවතකේ වන්නේ පිංසිත නොමැත පෞසිත මතු වී එන්නේ මහා පාපයන් කෙරුමට දැන් සැරසෙන්නේ ලනුවක් රැගෙන හිමියන් වෙත පැමිණෙන්නේ හිමිහට ගසා පාපහරක් අකුණු සැරෙන් බිමැද දමා හිමි සඳයින් පසුව වැරෙන් මහා පාපයන් කෙරුමට දැන් තමා කෙරෙන් සරසීමැණික් කරෝ දැන් බිරිඳටත් හොරෙන්. පින්වතුනි රහතන් වහන්සේ ළඟට ගිහින් එක කකුලක් ඔසවලා ගැහුවා පාපහරක්
බංකුවෙන් බිමට වැටේ. ආවේගයෙන් ගහපු පාපහරට 12 අවුරුද්දක් දන් වළඳපු පාත්‍රයේ විසි වුණා පැත්තකට. බිමට වැටුණු රහතන් වහන්සේගේ ගෙල එක කකුලකින් පාග ගත්තා. පාගගෙන ලණුකොට අරගෙන කඹෙන් ලණුකොට හිස වටේට වෙලලා පින්වතුනි කොන් දෙකෙන් අල්ලගෙන අත් දෙකින් රහතන් වහන්සේගේ හිස තද කරන්න පටන් ගත්තා. එක කකුලකින් ගෙල පාගගෙන අනිත් අත් දෙකින් හිස තද කරනවා ලණුකොටක් අරගෙන. ලණුකොටින් තද වෙන්න රහතන් වහන්සේගේ දෙකනින් කටෙන් නාහෙන් උණුලේ කැට ගලාගෙන ඉන්න පටන් ගත්තා. ලණුවෙන් තද කරන මණිකාර රහතන් වහන්සේට කියනවා මණික දියං මාට මණික දියං මාට මහහයෙන් ඕ පවසන්නේ තමානොගත් බව නැවතත් හිමි සාන්ද සිහින් හඬින් පවසයින්නේ දෙකනින් වැහෙන ලේ කැටි දුටුවාම නැවතත් ලිහිණියා පියබන්නේ හිස මත නැගලා හිමිගෙන් ලිහිණියා නැවතත් ලේ ටික උරලා බොන්නේ. රහතන් වහන්සේ ළඟට පියාඹගෙන ඇවිදින්න හිස මත වහගෙන පින්වතුනි අර ගලන උණුලේ කැට උරා බොන්න පටන් ගත්තා. ලේ බොන ලිහිණියාව දැකපු මණිකාර තරහෙන් ලීනියට ගැහුව අර පය ඔසවල පාපහරක්. ලිහිණියා වීසි වෙලා ගිහිල්ලා වැටුණා එතනම මැරිලා. ලිහිණියා වැටෙනවා දැකපු රහතන් වහන්සේ බිම දිගා වෙලා කෙදිරි ගාමින් වේදනාව දරා ගන්න බැරුව තින්වත්නි මණිකාරට හීන් සීරුවේ කතා කළා. කතා කරනකොට නෝනා මේ සද්දය ඇහිලා දුවගෙන ආවා. එනකොට රහතන් වහන්සේගේ ලේ ගලනවා. මහා පොළවේ හැප්පි ඇඬුවා ස්වාමියාගේ කකුල් දෙක අල්ලගෙන. ස්වාමීනි ඔය අපරාධ කරන්න එපා. උන්වහන්සේ ඔය මණික ගත්තේ නැහැ. තී ඉන්නේ කහසිවුරට රැවටිලා. මොහු තමයි මේ හොරකම කළේ. ඔය මායම් දැලට අහු වෙලා උඹ ගිහින් පැත්තකට වැඩක් බලාගනි. පරුස වචනෙන් බණින මණිකාර රහතන් වහන්සේගේ හිස තද කරන්න කෙන්දිරි ගාමින් මෙහෙම කියනවා පින්වතුනි. පින්වත බලනෝ මන ලිහිණියා මැරිලාද ඕ මැරි වැටුණාස් නොපෙනේද එහෙනම් හිසේ බැඳි ලානු පොට ලිහනවද ඇයි මැණික නොමදී පැන යන්නටද ලිහිණියාව මැරිලද කියලා බලන්නද රහතන් වහන්සේ පින්වතුනි වේදනාවෙන් කියනවා මණිකාර අර ඉන්න ලිහිණියා මැරිලාද? ඔව් මැරිලා.
එහෙනම් මේ ලනුකොට ටිකක් ලිහිල් කරනවද? ඇයි මණික නොදී පැනලා යන්නද සෝදානම? සුපටිපන්න ගුණයෙන් යුතු සංඝයා කවදාවත් පැනලා යන්නේ නැහැ මණිකාර. ඔබ හොයන මණික මම දෙන්නම්. මගේ සියෝ ළඟම දැවෙනවා මට හරි වේදනයි මේ ලනුකොට ටිකක් ලිහිල් කරන්න. ලනුකොට ලිහිල් කරනවා සමග මහරහතන් වහන්සේ මෙහෙම කියනවා මණිකාරට මණිකක් ඔබ හොයන නිසාවෙනි පවසන්නේ කම්සප ආසාවන් මගේ හිතේ නොවන්නේ මෙරුණෝ ලිහිණියා වෙතටයි අත දිගුවන්නේ උගේ බඩ පළලා ගනු මැන මැණික තියෙන්නේ ආන්නර මැරිලා ඉන්න ලිහිණියාගේ කුස ඇතුලේ තියෙනවා මැණික අරගන්න කිව්වා. එච්චර වෙලාවක් මැණික ගිල්ලේ ලිහිණියා කියලා දැනගෙන ඇයි මණිකාරට කිව්වේ නැත්තේ ටිකතුනේ? අර අහිංසක සතාගේ ප්‍රාණය ආරක්ෂා කරන්න ඕනේ. ඒ උතුම් ගුණය ඇති මහරහතන් වහන්සේ ලිහිණියාව පෙන්නලා කිව්වා අර මැරිලා ඉන්න ලිහිණියාගේ කුස පළල ඔබ හොයන මැණික අරගන්න. ලිහිණියා වරක් මස් ලෑල්ල උඩ තියලා දෙකට මැදින් පැලුවා. තමන් හොයපු මැණික මණිකාරට හම්බ වුණා. මැණික ලැබුණට හිතේ සතුට ලැබුණේ නැහැ පිටුතුනි. මැණිකත් තුන්ඩි කරගෙන මහරහතන් වහන්සේ ළඟට ඇවිදින්න දෙපා අල්ලගෙන කඳුළු පෙරමින් අඩන්න පටන් ගත්තා. වැටෙන කඳුළු වලට රහතන් වහන්සේගේ දෙපා තෙත්තුණා. උන්වහන්සේ වේදනාවෙන් අවසාන හුස්ම පෙළ හෙලන්න සූදානම් වෙනවා. රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා හිමියනි සමාවෙනු මැන මට පෞකාර සැකයක් නිසා වැසුනා නිවනේ පාර දහමක් දෙසනු මෙන නැවතත් සරෝසාර මෙලෙසින් හඬයි වැළපී දැන් මණිකාර මණිකාර අඬා වැළපෙලා කියනවා මට නිවනේ මග ඇහුරුණා. ස්වාමීනි මං කරපු පාපෙන් ගැලවෙන්න මට දහමක් කියන්න. මණිකාර ඔබ කරපු පාපෙන් නම් මට ඔබව ගලවන්න බෑ. අප්‍රමාදීව කුසල් කරගත්තොත් ඔබට සංසාරයෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙයි. නොපමාව කුසල් වඩන්න කිව්වා. වෙච්ච පාපයෙන් නම් මට ඔබව ගලවන්න බෑ. පින්වත්නි වේදනා බර හඬින් උන්වහන්සේගේ අවසාන හුස්ම පෙළ වාතලයට මිහි වුණා. උන්වහන්සේ එතනම පිරිණි වුණා. තිස්ස මහරහතන් වහන්සේගේ ආදාහනය කරපු මණිකාර දීර්ඝ කාලයක් තිස්සේ පින්වතුනි කළ පාපය ගැන සිහි කර කර පසුතැවුණා. දන් පූජා කරපු බිරිඳ දිව්‍ය තලයක දිව්‍ය විමානික මහා දෙවඟනක්ව උප්පත්තිය ලැබුවා දන් පූජා කරපු පින්බලයට පින්වතුනි. දානි උයපු
මණිකාරගේ බිරිඳ දිව්‍ය තලයේ උත්පත්තිය ලැබුවා. 12 අවුරුද්දක් දානි අද්දකින් රහතන් වහන්සේට පූජා කරපු පිනෙන් මණිකාරට පුළුවන් වේග සුගතියකට යන්න. නැත්තම් එක පාපයක් නිසා අර 12 අවුරුද්දක් දීපු දානේ යටපත් වෙයිද? පින්වතුනි, වයෝවෘද්ධත්වයට පත්වෙච්ච මණිකාර මරණාසන්න මොහොතට ලක් වෙනවා. 12 අවුරුද්දක් දන් දුන්නා. නිකම් කෙනෙකුට නෙවෙයි රහතන් වහන්සේ නමකට දන් දුන්නේ. හැබැයි ඒ අද්දකින්ම රහතන් වහන්සේ ඝාතනය කළා. 12 වසරක් දුන්නු දානීය සුගතියට යයිද? තමන්ගේ දෑතින් වුණ එක පාපයකට දුගතියට යයිද? ඔහු පසුතැවි කල්පනා කළා තමන්ට කුමක් සිදු වෙයිද කියලා. මේ මොහොතේදී කල පාපය නොමැත සුළු දුක් වේදනා හිමි වෙනවා මතෝද මණිකාරගේ දුක් හැඬුමන් ඇතිව ගැලූ බෑ කියන්දිම නිරයට ඇදෙනවලු. මණිකාර අවීචි මහා නිරයට අරන් ගියා පිටුතුනි. මෙච්චර දම්පැන් පූජා කරලා ඇයි ඔහු අවීචියට අරන් ගියේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පින්වතුනි, මෙච්චර දම්පැන් කර පින් කරගෙන ඉඳපු මිනිස්සෙක්ට එක වරදක් වුණාම මෙච්චර ලොකු දඩුවමක් ලැබෙනවද? ඒකට හේතුවක් තියෙනවා. මේ ලෝකේ තියෙනවා පින්වතුනි භයානකම අකුසල කර්ම පහක්. මේ අකුසල කර්ම පහ අපි අතින් වුණොත් බුදු කෙනෙක් මගදී හම්බුණත් සංසාරයෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පිටුතුනි. ඒකට අපි කියනවා ආනන්තරීය පාප කර්ම කියලා. ආනන්තරීය පාප කර්ම කීයක් තියෙනවද පිටුතුනි? පහයි. පළවෙනි ආනන්තරීය පාප කර්මය මොකක්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයෙන් ලේසොලවන එක තමයි පළවෙනි ආනන්තරීය පාප කර්මය. දෙවෙනි ආනන්තරීය පාප කර්මය තමයි මහරහතන් වහන්සේ නමක්ව ඝාතනය කරන එක. තුන්වෙනි ආනන්තරීය පාප කර්මය තමයි පින්වතුනි සංඝයා අතර බෙහෙදයක් ඇති කරන එක. හතරවෙනි ආනන්තරීය පාප කර්මය තමයි පින්වතුනි මාතෘ ඝාතනය. පස්වෙනි එක තමයි පීතෘ ඝාතනය. ඔය පහ සංසාරේ අපි අතින් කෙරුණොත් බුදු කෙනෙක් හම්බුණත් සංසාරයෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පිටුතුනි. ඒ තරම්ම භයානක අකුසල කර්මයක් තමයි ආනන්තරීය පාප කර්ම කියලා කියන්නේ. මණිකාරගේ අතින් කෙරුණේ කීවෙනි ආනන්තරීය පාප කර්මයද? දෙවෙනි ආනන්තරීය පාප කර්ම. මහරහතන් වහන්සේ නමක්ව ඝාතනය කළා. අවීචි මහ නිරයට වැටුණා. බණ කියන මටයි බණහන ඔයත්තන්ටයි මේ සසරින් ගැලවෙන්න තියෙන අවස්ථාව කොයි වෙලාවකවත් ඔය පව්කම් නිසා අහුර ගන්න හොඳ නැහැ පිටුතුනි. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අප්‍රමාදී වෙන්න නැත්තම් සසරේ අපි අතින් ඕ වගේ දෙයක් වෙන්න පුළුවන්. සසර කියන්නේ එහෙම භයානක එකක්. 12 අවුරුද්දක් දීපු දාණය එක පාපයකින් පින්වතුන් නැති කරගත්තා. මෙච්චර පින් කරන අපිටත් ඒ වගේ වැරදක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්.
ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ සසර කියන්නේ හරි භයානක එකක් කියලා. මෙච්චර පිනට ලැබි මෙච්චර දහමට ලැබි කෙනෙක් අතින් ආපහු ඒ වගේ වරදි වෙන්න පුළුවන්. ඒක තමයි සසරේ හැටි. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ තරුණ දුවේ පුතේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නම් අපතේ යවා ගන්න එපා. මේ ලෝකේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තරම් වටින දෙයක් මේ මහ පොළොවේ කොහෙවත් විශ්ව ධාතුවේ නැහැ පිටුතුනි. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුතේ මහණෙනි මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගානට අපි ඉපදිලා තියෙනවා නොඑක් සත්ත්ව ලෝකවල. නොඑක් සත්ත්ව ලෝකවල බල්ලු වෙලා ඌරු වෙලා හරක් වෙලා පණුව වෙලා ගැඩවිලෝ වෙලා මාළුව වෙලා පක්ෂීන් වෙලා ඉපදිලා තියෙනවා. අනන්ත සංසාරේ ඉපදිලා ඒ විදියට සත්ත්ව ලෝකවල අපි මොනවද කරගත්තේ? සසරට මහා පව්කම් කරගත්ත පින්වතුනි. බණක් ඇහෙන තැන ගිහිල්ලා බල්ලෝ මොකද කරන්නේ? බුරුබුරා ඉන්නේ කෙනෙක්. සංඝයා වඩිනවා දැක්කත් බල්ලෝ මොකද කරන්නේ? බුරුබුරා යන එක. ඒකනේ පින්වතුනි සුභමානවකයාගේ ගෙදර හදපු බලු පෙට්ටිය ඇවිදින්න බුදුහාමුදුරු එනකොට බුරුබුරා ඉස්සරහට දැම්මා. පණිනකොට මොකද කිව්වේ? තෝ දෙය උඹ එදත් මට බිරුවා අදත් බුරනවා නේද කියලා. බලු පෙටිය වෙලා ඉපදිලා ඉන්නේ සුභමානවකයාගේ තාත්තා තෝ දෙය බමුණා. තමන්ගේම තාත්තගේ නම බලු පැටියට කියලා කතා කරනකොට සුභමානවකට කේන්ති ගියා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇයි මගේ තාත්තගේ නම කියලා බලු පැටියට කතා කළේ? සුභමානවක ඔබේ බලු පැටිය දැන් අන්නේ ඉන්නවා සිටු ගෙදර පිළිගන්නේ අලු ගොඩේ läගලා. ගින් ගෙනල්ලා හොඳට නාවන. සුවඳ පැනින් නාවලා රස පොජුම් දීලා උකුලේ තියාගෙන හිසాత ගන්න. පිරිමදිමින් නිින්ද යාගෙන එනකොට අහන්ත තාත්තේ සංගවපු දීපල වස්තුව කොහෙද තියෙන්නේ කියලා. බලු පැටිය උකුලෙන් පැනලා ගිහිල්ලා හතර කොනේ පවුරු ගන්නවා. මරණ මංචකයට යන වෙලාවේ පාවිච්චි කරපු මිරිවැඩි සංගල රත්තරන් මිරිවැඩි සංගල එක කොනක තිබ්බා. තමන්ගේ වාරුවට තියාගෙන ඉඳපු රත්තරන් වලින් හදපු බස්තම එක කොනක තිබුණා. තාත්තාගේ මේ දේවල් දැකපු සුභමානවක ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් පින්වතුනි අහනවා ස්වාමීනි ඇයි මිනිස්සෙක්ට මෙහෙම වෙන්නේ? එතෙන්දි තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ කරුණු 14ක් පැහැදිලි කරමින් එදා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ ඉපදලා ඉන්න සත්‍යයට මේ විපාක ලැබීමේ කොහොමද මේවා වෙන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරමින් ධර්ම දේශනා කළේ. චුල්ල කම්ම විභංග සූත්‍රය දේශනා කළේ. කෙනෙක් ලස්සන වෙන්නේ ඇයි? කෙනෙක් අවලස්සන වෙන්නේ ඇයි? කෙනෙක් දුප්පත් වෙන්නේ ඇයි? කෙනෙක් පොහොසත් වෙන්නේ ඇයි? කෙනෙක් කල්පේසාක්‍ය වෙන්නේ ඇයි? කෙනෙක් මහේසාක්‍ය වෙන්නේ ඇයි? කරුණු 14ක් තියෙන ඒක වෙනම දේශනාවක්. දැන් ඔබට මම පැහැදිලි කරන්නේ මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච එකේ ප්‍රයෝජනෙ අපි ගත්තේ නැත්නම් අපි තිරිසන් සතයි අතර වෙනසක් නැහැ පින්වතුනි. මේ ලෝකෙ ඉපදිච්ච හැම සත්‍යයම තේරුම් ගන්න ඕනේ මහා පොළොවේ වැලිකට ගානට අපි සත්ත්ව ලෝකෙ ඉපදිලා අනන්ත සංසාරේ දුක් විඳලා තියෙනවා. මේ පොළොව ඇතුලේ කොච්චර පණුව ඇද්ද පින්වතුනි? කී වතාවක් අපි පණුවෙක් වෙලා ඉපදිලා ඉන්නේ නැද්ද? කී වතාවක් තිරිසන් සත්ත්ව ලෝකවල ඉපදිලා අනන්ත සංසාරේ දුක් විඳින්නේ නැද්ද? ඒ විඳින හැම වෙලාවකම ඒ සත්තු සංසාරයට අකුසල් කරගන්නවා පින්වතුනි. ඒ සත්‍යය අකුසල් ගෙවගෙවා දුක් විඳිනවා. විපාක දෙනවා. මනුස්ස ලෝකෙට ආපු අපිට අවස්ථාවක් තියෙනවා. ඒ සත්තු කරන්නේ නැති දේවල් ටිකක් කරගන්න. මේ ලෝකෙ ඉපදිලා ඉන්න හැම සතාම කරන්නේ කරුණු 4යි. කණ එකයි, බොන එකයි, නිදාගන්න එකයි, ළමයි හදන එකයි. Eating, drinking, sleeping and having sex. කණ එකයි, බොන එකයි, නිදාගන්න එකයි, පැටව හදන එකයි.
මේ ලෝකෙ ඉපදිච්ච හැම සතාම කරන්නේ ඔය හතර නම් මනුස්ස ජීවිතයක් ලැබපු අපිට ඔය හතර කර ඉදියොත් වෙන්නේ අපි තිරිසන් සතයි අතර වෙනසක් නැහැ පිටුතුනි. මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට විතරයි කරගන්න පුළුවන් කත්තබ්බං කුසලං. කුසල් කරගන්න පුළුවන්. පින් කරගන්න පුළුවන්. චරිතබ්බං බ්‍රහ්මචර්යං චරිතවත්ව ජීවත් වෙන්න පුළුවන්. සිල්වත්ව ජීවත් වෙන්න පුළුවන්. තිරිසන් සතාට එහෙම එකක් නැහැ. දැන් බල්ලන්ට සීලයක් තියෙනවා. චරිතයක් තියෙනවා. බල්ලන්ට චරිතයක් නැති හින්දානේ මිනිස්සු බල්ලෝ කරන වැඩ කළාම අපි කියන්නේ මිනිස්සුන්ට මොන වැඩ කරන්න එපා කියලා. බලු වැඩ කරන්න එපා. බල්ලෝ කරන වැඩ කරන්න නෙමෙයි අපි මේ ලෝකෙට ඇවිදින්න තියෙන්නේ. මනුස්ස ලෝකෙ ඉපදිච්ච අපිට කරන්න පුළුවන් පින් කුසල ඒ ලැබිච්ච අවස්ථාව මගේ අරගන්න එපා. මහා පොළොවේ වැලි කැට ගානේ අතට වැලි කැට ටිකක් ගත්තාම නියපිට ඉතුරු වෙන්නේ වැලි කැට කොච්චරක්ද? මනුස්ස ජීවිතයක් ලබන භාග්‍ය තියෙන එච්චර පුංචි ප්‍රමාණයකට. එච්චර පුංචි ප්‍රමාණයක්. ඒ මනුස්ස ජීවිතයක් ලැබපු අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කාලා බීලා ඇඳලා පැළඳලා විතරක් ඉඳියොත් මේ මනුස්ස ජීවිතෙන් වැඩ හැබැයි ඒව කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා නෑ. හොඳට කන්න බොන්න අඳින්න පළදින්න හැඩ වෙන්න ලස්සන වෙන්න ඒකට බුදුදහමේ තාමවත් නෑ. හැබැයි ඒව කරන ගමන් ඔබ සසරට දෙයක් කරගත්තේ නැත්නම් මේ මනුස්ස ජීවිතයක් ආයෙ ලැබෙයි කියලා ඔබවත් දන්නේ නෑ නේද? මහා ගම් වතුරක් ඇවිදිලා ගෙවල් පිටින් යට වෙලා 700කට වැඩි පිරිසක් මහ පොළොව ඇතුලේ මිහිදන් වුණා. එදා රෑ නිදා ගන්නකොට මේ මිනිස්සු කවදාවත් හිතන්නේ නැතිද පවුල පිටින් මහ පොළොව ඇතුලේ වැළලෙන්න වෙයි කියලා. මිනිස්සු එක රෑයකට පින්වතුනි ගම් පතුලවල් වලින් ගහගෙන ගියා. මිනිස්සු එක රැයක් එළි වෙනකොට කඳු පිටින් ඇවිදිලා ගෙවල් පිටින් සම්පූර්ණ යට වෙලා ගම්මාන පිටින් යට වෙලා මිනිස්සු මැරුණා. 60 දෙනෙක් වහලක් උඩ නැගලා බේරුණේ නැද්ද? බේරුණා. ඔය බේරිච්ච මිනිස්සු බත් ඇටයක් ඉර වෙලා මැරෙන්න බැරිද? ගම් වතුරක් ඕනේ මැරෙන්න. බත් ඇටයක් ඇති. මිනිස්සු හිතනවා මන්නම් බේරුණා ගම් වතුරෙන්, මන්නම් බේරුණා සුනාමියෙන්, මන්නම් බේරුණා කොවිඩ් වලින් කියලා. බත් ඇටයක් ඇති මැරෙන්න. උඩට ගත්ත හුස්ම ටික පහළට දාගන්න බැරි වුණොත් මරණය. ලක්ෂ 60ක් මැරුණ පුතේ කොවිඩ් වලින් ලෝකේ. පහුගිය කාලේ අපි රටවල් ගානකට වැඩිය මේ වගේ ධර්ම දේශනාවලට 60 ලක්ෂයක් මිනිස්සු අතර ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්ත වගේ ධනවත් රටවල් වල මිනිස්සු සල්ලි මිටි ගණන් පාරට විසිකලා අපිට ඔක්සිජන් දෙන්න කියලා. කොවිඩ් වෙලාවේ සල්ලි වලටවත් ගන්න ඔක්සිජන් තිබුණේ නැහැ. මිනිස්සු ඇඳන් උඩ මැරිලා වැටුණා. පාරවල් වල මැරිලා වැටුණා. පණ දෙන්නම් පණටත් වැඩි ආදරේ කීපු අයට ළඟටවත් එන්න එපා කියපු ලෙඩක් හැදිලා මැරෙයි කියලා කවුද හිතුවේ? සෝෂල් ඩිස්ටන්ස් ළඟටවත් එන්න එපා කිව්වා. මිනිස්සු මැරුණා. බිරිඳයි දරුවෝයි ඉටි බෑග් එකක බැහැගෙන ඈත ඉඳන් බලන් ඉන්නවා. සිපර් එකකින් වහගත්තු ඉටි බෑග් එක දාලා ස්වාමියා ගිහිල්ලා පුච්චලා දැම්මා. එහෙම මරණයක් හෙට අපිට වෙන්න බැරිද? ඊටත් වඩා භයානක අනතුරකින් අපේ ජීවිතේ නැති වෙන්න බැරිද? බණ කියන මටයි බණහන ඔයාටයි. හෙට මොකක් වෙයිද කියලා ඔයාලා දන්නේ නැහැ. අප්‍රමාදී වෙන්න පිටුතුනි. මේ බණ ටිකෙන් කියන්න තියෙන මේ වචන ටික අප්‍රමාදී වෙන්න. ඇයි? මේ ගෞතම සාසනයෙන් මගහැරුණොත් තව එක සාසනයයි තියෙන්නේ. මේ මහා භද්‍ර කල්පෙටම පහළ වෙන අන්තිම බුදුහාමුදුරුවෝ තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ. එතනින් පස්සේ කල්පකාන්තරයකට ආයේ බුදු කෙනෙක් නැහැ. ඒ නිසා ප්‍රමාදී ඔයත් පිට කරගන්න මනුෂ්‍ය ජීවිතය ඇතුලේ. දැන් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ හරි සැපයක් හරි ජොලියක් කියලා හිතාගෙන ඉඳියට ඔය හීනමාලිගා කැඩෙන්න එක තප්පරයක්වත් යන්නේ නැහැ පිටුතුනි. අපි හිතන හැමදේම අපි කැමති විදිහට වෙන්නේ නැහැ මේ ලෝකේ. ඒ නිසා අප්‍රමාදීව මහන්සි වෙන්න, කැප වෙන්න. දන් හැන්දක් බෙදන්න, සිල්පදයක් රකින්න, බණපදයක් අහන්න ලැබෙන අවස්ථාව මගහැර ගන්න එපා.
වයසට යනකම් බලන් ඉන්න එපා පින් කරන්න. අතපය වාරු නැති වෙනකොට කොන්ද කෙලින් ගියම් බණක් අහන්න බැරි වෙනකොට බණ මඩුවට ගිහිල්ලා කෙලින් හිටන් ඉන්න බැරි වෙනකොට බුදුහාමුදුරුවන්ගේ ගම්බීර චතුරාර්ය සත්‍ය වගේ ධර්මයක් අවබෝධ කරගන්න එක ලේසි කියලා හිතනවද පින්වතුනි? ලේසි වෙන්නේ නැහැ. පුළුවන් කාලේ ධර්මයට යොමු වෙන්න. තරුණ කාලේ දැන් ඔය තරුණ කාලේ වැඩිපුරම කන්න කැමති චොකලට්ද කරවිලද? ඈ මොනවද වැඩිම කන්න කැමති? දන්නේ නැති ඉඳහන් චොකලට් මොන රහයිද? පැණි රස චොකලට් කාලා ඩයබටික් ඇතුණට පස්සේ කන්න වෙන්නේ මොනවද? කරවිල මොන රහයිද? රස තියෙන තැන ගුණය නෑ, ගුණ තියෙන තැන රසවත් දේවල් පස්සේ ගිහිල්ලා වැරදුනාට පස්සේ තමයි අපිට ගුණවත් දේවල් මතක් වෙන්නේ. තරුණ කාලේ චොකලට් විතරක්ම කෑවොත් වයසට ගිහිල්ලා කන්න වෙන්නේම කරවිල. තරුණ කාලේ කරවිල කෑල්ලක් දෙකක් කෑවොත් වයසට ගිහිල්ලා චොකලට් කෑල්ලක් කන්න පුළුවන්. තරුණ කාලේ බණපදයක් අහන්න සිල්පදයක් රකින්න දම් හැන්දක් බෙදන්න තියෙන අවස්ථාව මගේ අරගන්න එපා. ඇයි? වයසට ගියාම ඕවා කරන්න පුළුවන් වේද කියලා කවුද දන්නේ? එච්චර කල් අතපය වාරු තියෙද කියලා කවුද දන්නේ? එච්චර කාලයක් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා ලැබිච්ච මොහොත අපතේ යවා ගන්න එපා. පුළුවන් කාලෙ පින් කරලා. පාන්දර නැගිටලා සුදු රෙදි කඩක් අරගෙන පිරිසිදු කෝප්පයකට පැන් ටිකක් පෙරලා බුදුහාමුදුරුවන් ළඟට පුංචි බුදු පිටිය ළඟට ගිහිල්ලා තැන්පත් කරලා ජීවමාන බුදුහාමුදුරුවන්ට මගේ දෑතින් පෙරාගත්තු මේ පැන් කෝප්පය පූජා කරනවා කියලා බුදුහාමුදුරුවන්ට උදේම පැන් කෝප්පයක් පූජා කරනවා. සල්ලි ඕනේ නැහැ පිටුතුනි. හිතයි වෙලාවයි විතරයි. ගෙදර බුදු පහන ළඟ පැන් කෝප්පයක් තියන්න සල්ලි ඕනේ නැහැ. හිතයි වෙලාවයි විතරයි. අම්මා පිගානට බත් ටික බෙදලා දුන්නාම කන්න කලින් ඕකෙන් බත් ගුලියක් ගුලි කරලා පැත්තකින් තියන්න. පිගානයින් තියලා කෑම ටික කාලා ඉවරුනහම ගිහිල්ලා අර ගුලිය එළියේ තියෙන ලෑල්ලකට හරි සත්තු වෙන තැනකට හරි දාන්න. අහිංසක සත්තු කී දහහක් වේ බත් ගුලියෙන් කෑම ටික කාලා බඩ පුරු ගන්නවද පිටුතුනි? දන් දෙන්න සල්ලි ඕනේ නැහැ. හිතයි වෙලාවයි විතරයි. අපේ අය අතාරින්න කිව්වාම අරකේ කන් නැති ටික එකතු කරලා ගුලියක් හදනවා. රම්පේ කරපිංච බණ්ඩක්ක පතෝල නිවිදි ටික දාලා ගුලිය හදලා චිකන් ඩෙවල් ඉස්සෝ අල්ල පරිප්පු ටික දාන්නේ ඒව ටික කොම තියාගෙන කන්න. වැඩියෙන්ම කැමති අල කන්න නම් ඉස්සල්ලාම අත්තරින්න අල කෑල්ලා. තණ්හාව නැති වෙන්නේ එහෙම. රැට නිදා ගන්න ඇදට ගියාට පස්සේ විනාඩි 5ක් මෛත්‍රී භාවනාව වඩන්න. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මගේ අම්මා, මගේ තාත්තා, නෑදෑයෝ, යාළුවෝ, හිතවතුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ හිතේ වෛරය නැති වේවා, ඊර්ෂ්‍යාව නැති වේවා, ක්‍රෝධය නැති වේවා, මාන්නය නැති වේවා, උද්ධච්චකම නැති වේවා. නේ? මේ දේ හිතලා විනාඩි 5ක් නිින්දට යන්න පුළුවන් නම් ඔබට කාගෙනවත් වෛරයක් ඇති වෙන්නේ නැහැ. හිතේ තරහක් ඇති වෙන්නේ නැහැ. මේක ප්‍රැක්ටිකල් කරලා බලන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපත යවා ගන්න එපා. පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න සසරේ තියෙන භයානක වටහාගෙන මේ සසරින් එතර වෙන්න. අද මම මෙහෙම බණපදයක් හරි ඔබට කියන්නේ මගේ අම්මා තාත්තා මාව සම්බුද්ධ ශාසනයට පූජා කරපු හින්දා. ඔබ මෙහෙම බණපදයක් අහන්න මේ බණ මඬුවේ වාඩි වුණේ ඔබේ අම්මා තාත්තා ඔබ වඩුපාඩුවක් නැතුව මේ ලෝකෙට බිහි කරපු හින්දා. අත්‍යක එකතු කරලා ඉස්සල්ලාම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුහාමුදුරුවන්ට වඳින්න පුරුදු කළේ කවුද පිටුතුනි? අම්මා තාත්තා. පන්සිල් පද පහ ඉස්සල්ලාම අපිව ළඟ තියාගෙන වාඩි කරගෙන අපිත් එක කිව්වේ කවුද? අම්මයි තාත්තයි දෙන්න. ඉන්නකම් වටිනකම දැනෙන්නේ නැති වුණාම තමයි අම්මාගේ වටිනාකමයි තාත්තගේ වටිනකමයි දැනෙන්නේ. අම්මා තාත්තගේ වටිනකම මේ ලෝකේ දැනෙන හොඳම කෙනා තමයි පන්සලක මහාන වෙච්ච පොඩි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා මට කියපු වචන ටික.
පපුවට තුරුළු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මා මට කිව්ව එක දෙයයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මයි ඇඬුවා. ඒ ඇස් වලින් වැටිච්ච කඳුළු කෙට පිය දාලා පන්සලට ඇවිදින්න මේ කහචීවරය පොරවගත්තු දවසේ අම්මා මතක් වෙලා අඬපු වාර කරන අනන්තය අප්‍රමාණයි පිටුතුනි. පාන්දර 4ට නැගිටලා අත්වල කර ගැටෙනකන් මිදුල් අතු ගාලා තියෙනවා. දැලිවලම් පිඟම් වාදන සිවුරේ තවරගෙන පුංචි කාලේ පොඩි කමට වාදන හොදලා තියෙනවා. බණ පොත් අරගෙන විහාරයට ගිහිල්ලා මහරෑ 12 වෙනකම් බණ පොත් පාඩම් කරලා තියෙනවා. රැයට දාන ගියේ නෑනේ. බඩගිනි වුණාම ලොකු හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා හාමුදුරනේ බඩගිනි කියලා. සමහර දාට වේවැල් කෝටු නාරම් සියඹලාතු. සමහර දාට ඉතින් ක්‍රීම් කැකර් බිස්කට් එකක් හම්බුණා. ඔය සියල්ල විඳගෙන අද මෙතනට ආපු නිසා ඔබට කියනවා එක දෙයක්. ඉස්සර අම්මා දාලා යනකොට ඇස්වල කඳුළු පුරවගෙන අඬා කිව්වා යන්න එපා කියලා. දැන් අපේ අම්මා වැඳ වැඳ කියනවා ආයෙ එන්න එපා කියලා. ඒ තමයි අම්මා. ඔබට ඔබේ අම්මගේ වටිනකම දැනෙන්නේ දවසක අම්මගෙන් වෙන් වුණාම, තාත්තගෙන් වෙන් වුණාම. කරේ තියාගෙන අන්තිම තප්පරේ අම්මගේ පෙට්ටිය අරන් ගියපු දාට අදින් පස්සේ මට අම්මා කියලා කියන්න කෙනෙක් නැහැ කියලා දැනුණාම තමයි පපුවට රිදෙන්න ගන්නෙ. එච්චරටම බැඳීමක් අම්මා තාත්තා එක්ක අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා තමන්ගේ ශ්‍රාවකයෙක් පින්වතුනි ශිෂ්‍ය ආමුද්‍රෝ කෙනෙක් තමන්ට ලැබෙන පිළිකර ටික ගිහිල්ලා අම්මා තාත්තට දෙනවා කියලා. කැඳෙව්වා බුදුහාමුදුරුවෝ. ඇහුවා පින්වත් මහණ මෙන්න මෙහෙම ආරංචියක් තියෙනවා ඇත්තද? ස්වාමීනි මගේ අම්මා තාත්තා දෙන්නම මහලුයි. ඒ දෙන්නට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මට ලැබෙන පිළිකර වලින් මම ඒ දෙන්නව පෝෂණය කරනවා. බුදුරජාණන් වහන්සේ සාදු 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 කියලා කිව්වා පින්වතුනි. පින්ඩපාතෙන් ලැබෙන දාණයෙන් හරි තමන්ගේ අම්මා තාත්තව පෝෂණය කරන්න බුදුහාමුදුරු භික්ෂුවකට අවසර දුන්නා. පින්ඩපාතේ යන්න පුළුවන් අම්මා තාත්තට මේ පින්ඩපාතේ ගේනවා කියලා හිතාගන්න. ලැබෙන එකක් නෙවෙයි. කෙලින්ම පින්ඩපාතේ වඩින්නේ මේ දානි ටික මම අම්මට තාත්තට තමයි ගේන්නේ කියලා හිතාගන්න. ඒකට අවසර දීලා තියෙනවා. හැබැයි පාත්‍රයෙන් වළඳන්න දෙන්න එපා කිව්වා. වෙන වාදනයකට දාලා වළඳන්න දෙන්න කිව්වා. සුද්ධෝදන රජතුමා ඇවිදilla සිරිපතුල් අල්ලගෙන අඬනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මාව දාලා ගියාට පස්සේ මගේ පපුව පැලෙන්න තරම් දුකක් ආවා. ඒත් මං හිත හදාගත්ත නන්ද කුමාරයා ඉන්නවා කියලා. ඔබ වහන්සේ නන්ද කුමාරයාව මහාන කළා. මට දෙවෙනි දරුවක් නැති වුණා. ඒත් මං හිත හදාගත්තා මට රාහුල ඉන්නවනේ කියලා. ඔබ වහන්සේ ඊයේ රාහුල කුමාරයාවත් ගෙනල්ලා මහාන කළා. මස් සිඳගෙන ඇට සිඳගෙන ඇට මිදුළු සිඳගෙන ලේ ධාතුවට කිලා බහිනවා දරුසෙනෙහස. ස්වාමීනි මින් පස්සේ අම්මා තාත්තගේ කැමැත්තක් නැතුව දරුවෙක් මහාන කරන්න එපා කියලා බුදුහාමුදුරන්ගෙන් තාත්තා ඉල්ලීමක් කළා. විනය නීතියක් පැනෙවුවා. මින්මතු මගේ ශාසනයේ පැවිදි වෙනවා නම් කුල දරුවෙක් අම්මා තාත්තගේ අවසරය තියෙන්න ඕනි කියලා. තාත්තා කෙනෙක්ගේ ආදරය ඉච්චරටම බලවත්. අත් දෙක උකුලට අරගෙන ඇස් දෙක පියාගන්න හැමෝම විනාඩි 5ක් අපි බණ ඉවර කරමු. දැස් අඩවන්ව පියාගෙන අත් දෙක උකුල මත තියාගෙන හදවතට අවංකවම ඔබේ හිත නිදහස් කරගෙන අම්මවයි තාත්තවයි හිතින් මවා ගන්න. ඒ දෙන්නගේ රූපේ හිතේ ඇඳගෙන හොඳට මේ අම්මා තාත්තගේ දැස දිහා හදවතින් බලන්න. කුස තුලට කලලයක් විදිහට මේ ලෝකෙ ඉස්සල්ලාම ඔයාව ආපු දවසේ මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙච්ච කෙනා තමයි පුතේ අම්මා. මාස 9ක් කුස ඇතුලේ ඔයාව තියාගෙන අම්මා විඳපු වේදනාව මේ මහ පොළොවේ වචන වලට කියන්න බෑ පිටුතුනි. මාස 9ක් කුසේ තියාගෙන ඉන්නකොට මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට දැවිල්ල හැදෙයි කියලා. රස්නෙට වතුර ටිකක් බිව්වේ නෑ පුතේ අම්මා.
මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දෙන්නේ කියලා. හයියෙන් පාදතියට ඇවිද්දේ නෑ පුතේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. එක දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි මාස 9ක් බඩ ඇතුලේ තියාගෙන අම්මා ওই දුක විඳින්න පින්වතුනි. ඒක මහා පොළොවේ වචන වලින් කියන්න පුළුවන් වේදනාවක් නෙවෙයි. පුතාලා දන්නවද? දරුවා කුසේ තියාගෙන ඉන්නකොට මාස 9ක් අම්මා කෙනෙක් ඒ වේදනාව මහා පොළොවේ උහුලන්න බැරි තරම් වේදනාවක්. එක ඇලයකට නිදා ගන්න බෑ. කැමැති කෑමක් රසට කන්න බෑ. ඇවිද ගන්න බෑ. නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. වාඩි වුණොත් නැගිට ගන්න බෑ. කොච්චර දුකක් විඳින්න ඇද්ද? ඔයාගේ අම්මත් ඔය ටික ඔයාට අඩුවක් නැතුව කළා පුතේ. කුස ඇතුලේ තියාගෙන බිහි කරන වෙලාවේ අම්මා දරාගත්තු ප්‍රසූත වේදනාව ඒකක 57ක කම්පනයක් අම්මා කෙනෙකුට දැනෙනවලු දරු ප්‍රසූතියේදී. දන්නවද? සාමාන්‍ය පුරුෂයෙකුට උහුල ගන්න පුළුවන් කම්පන ශක්තිය ඒකක 45යි. ඒ කියන්නේ පුතේ අස්ති 20ක් එකට බිඳිනකොට දැනෙන වේදනාව දැනෙනවා දරු ප්‍රසූතියේදී අම්මා කෙනෙකුට. ඔයා වෙනුවෙන් අම්මා ඒ දුක විඳා. ප්‍රසූත කළාට පස්සේ ළඟට අරගෙන උකුලේ තියාගෙන නලව කිරිපොවල ආදරෙන් ලොකු කළා. පාසලට යන්න පටන් ගත්ත උදා ඉඳන් බට්ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා ඔයාට බට්ටික අනලා ආදරෙන් බත් කට තවලා අතින් අල්ලගෙන ඉස්කෝලේට වෑන් එකට බස් එකට හන්දියට එක් කරගෙන ගියා. ගිනි කාස්ට කවුලේ දවල්ට බලාගෙන ඉඳියා මගේ දුව මගේ පුතා කීයටද ගෙදෙට්ට එන්නේ කියලා. ගෙදරට ආපු ගමන් බත් පිගාන බෙදලා අතට දීලා අම්මා කන හැටි බලන් ඉඳියා. කවදාවත් අහලා තියෙනවද අම්මගේ මගේ අම්මා කාලා දින්නේ කියලා? සමහර දාට අම්මා දම්පුඩ ටික කෑවේ පුතේ. සමහර දාට ඇල් වතුර ටිකක් විතරයි කුසගින්දරට බිව්වේ අම්මා. එච්චරටම දුක් විඳලා අපිව හදන්න වඩන්න පෝෂණය කරන්න දුක් විඳපු අම්මට අපි කොච්චරනම් බැනලා තියෙනවද? හිත රිදෙන වචන කොච්චරනම් කියලා තියෙනවද? අම්මා එකක් කියනකොට දුව 10ක් කියනවා අම්මට. වැරද්දක් පෙන්නකොට ගස්සලා රවල ඔරවල පරුස වචනෙන් බැනලා අම්මට. මතක තියාගන්න. ඔබට විපාක ලැබුණොත් ඊළඟ භවයේ උපදීවි තිරිසන් ලෝකේ තිරිසන් සත්ත්වෙක් වෙලා. අම්මා තාත්තට කවදාවත් ගින්දරක් දෙන්න එපා පිටුතුනි. පණ වගේ දෙන්න ආරක්ෂා කරන්න. පාන්දර 4ට නැගිටලා කහට කෝප්පි බීලා තේ උගුර බීලා වැඩට ගියපු තාත්තා ගිනි කාස්ට කවුරු පිච්චි වැඩ කරලා සල්ලි හෙව්වා. තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි දරුවන්ගේ කුසගින්දර නිවල්. බඩගිනි කියලා අම්මා ළඟට දුවගෙන යනකොට අම්මා රසට කෑම ටික හදලා දුන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. සමහර දාට තාත්තා ගෙදෙට්ට එන්නේ මහරෑ 1ට 2ට. එතකොට ඔයාලා හොඳට නිවි. ළඟට ඇවිත් රෙද්ද පොරවලා මෝණි ඉබලා මගේ සුදු දුව සුදු පුතා කෑවද කියලා අහලයි තාත්තා බත් පිඟාන අතට ගත්තේ. ඒ තමයි තාත්තගේ ආදරේ. තාත්තා කෙනෙකුගේ ආදරේ මේ ලෝකෙ වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ට කියනවානේ. දන්නවද ඒ කියලා? පුංචි කාලේ තාත්තා ඔයාව රැක්කේ මණිකක් වගේ. මණිකක් රකින්න නාරචින්දෙකු වගේ. දවසක තමන්ගේ දුව කසාද බැඳලා යනකොට තාත්තා මුල්ලකට වෙලා අඬනවලු. අද වෙනකම් වතුරු ගුරක් හරි දීපු මගේ දුව අද මාව දාලා යනවා කියන දුකට. ඒ තමයි තාත්තගේ ආදරේ. ඇස් දෙක වගේ අම්මා තාත්තා දෙන්නව බලා ගන්න ජීවිතේ තියෙනකම් දැන් එකතු කරලා වැඳ ගන්න අම්මා තාත්තා මතක් කරගෙන මෙතේ බුදුන්ට කලින් නිවන් දොරට වඩින්න මගේ අම්මා තාත්තට වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
දස මාසයක් කුස තුල මා දරුවම්මා රතුලේ සුදු කිරි කරලා පෙව්වා මගේ අම්මා උපදින හැම භවයකදීම හමු වේවා මතු නිවනින් සැනසේවා ආදර මගේ අම්මා තහඩිය කැට පොළොවේ හෙලා දුක් විඳි මගේ පියා ගිනියෝවේ වැඩ කරලා මුදල් සෙව්ව පියා ඉල්ලන හැම දෙගෙන වෙත් දුන්නේ මගේ පියා මතු නිවනින් සැනසේවා ආදර මගේ පියා සාදු කියන්න. අද දවසේ මේ වටිනා ධර්ම දේශනාව සිද්ධ කරගන්න ප්‍රධාන අරමුණ උනේ 2025 දෙසැම්බර් 29 වන දිනය උපන් දිනය සවරන කලන සංදීප හා කලිඳු චමින්ක සුලාර යන සහෝදරයන් දෙදෙනාට පවුලේ සැමට සෙත් පතක්. ඉතින් කලන සංදීපත් කලිඳු චමින්තත් දෙදෙනාම උපන් දිනයට ආශිර්වාද පතලා තමයි මේ පින්කම අද දවසේ සිද්ධ කළේ. ඉතින් එතුමා බොහෝම ලෙන්ගතු කල්යාණ මිත්‍රෙක් හැටියට අපට මේ ආරාධනාව සිදු කළා. මේ පින්කම සිද්ධ කරගන්න ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගන්න. කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ විහාරයේ වැඩ සිට අපවත් ජීවදාල පූර්වකේතර ධර්මපාල නාහිමියන්ට පින් දෙන්න. කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ රාජමහා විහාරයේ වැඩ සිට අපවත් ජීවදාල කඳුබොඩ අමර ඥානාභිධාන නාහිමියන්ට පින් දෙන්න. ඒ වගේම දැනට මේ විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති නාරද හිමියන්ට විහාරස්ථානයේ විහාරාධිකාරී මාදංගල රාහුල පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩ සිටින සංඝ රත්නයේ සෙත් පැතීම කාව්‍ය දේශනාව පවත්වපු ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීම සහ රටදැයි සුරකින්න විරෝධහර රණවිරුවන්ට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වුණා. ඒ සියලු පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඔබ දෙපළට සුබම සුබ ජන්මදිනයක් නිදුක් නිරෝගී සම්පන්නිය පිරි ජන්මදිනයක් වේවා. කායික පීඩා මානසික පීඩා දුරු වේවා. ආයුරාරෝග්‍ය සැප සම්පත ලැබේවා. අවසන උතුම් මහා මහ නිවන් සුවයෙන් සැනසෙන්නට මේ පින් පාරමී ධර්මයක්ම වේවා කියලා සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි මේ වගේ ධර්ම දේශනා 850ක් තියෙනවා YouTube එකේ ඔබට බලන්න මස්සැන විචිත තේරෝ කියන YouTube නාලිකාවෙන්. ඒ වගේම අද වැඩසටහනේ වීඩියෝ පට සහ ඡායාරූප ඔබට මස්සැන විචිත තේරෝ කියන Facebook පිටුව සහ TikTok පිටුව ඔස්සේ දේශනා ශ්‍රවණය කරන්න අපි අවස්ථාව සලසලා තියෙනවා. ඔබට මේ වගේ දේශනා සිද්ධ කරන්න පුළුවන්. ඔබේ අදහස් සුදහස් යෝජනා අපට කියන්න පුළුවන්. සටහන් කරගන්න ඔබේ දුරකථනයේ සටහන් පොතේ මේ මගේ දුරකථන අංකය. කීමට යමක් නම් මේ විස්තරය තිබෙනා ඔබේ සුවිසල්ලෝය බුදු පැනය
එීමට ගැතොත්නේ ආරාධනය පවසමි ඔබට මගේ මොබිටෙල් නම්බරය 071 ඔබ මුලට යොදන්න 73යි 83යි ඊළඟට යොදන්න එකේ දෙකක් නම්බරේ අවසානයේ යොදන්න විජිත සාමිදු කියලා ඉතින් මට අමතන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු විශේෂ මතක් කිරීම හැටියට අලංකෘතවත්ව මේ ධර්මාසනය සකස් කරලා ගොක්කොළ වලින් නිර්මාණය කරපු පින්වත් සියලු දෙනාට ශබ්ද විකාශන යන්ත්‍ර සභයක පින්වත් චමින්ද මැතිතුමා ප්‍රධාන සත්පුරුෂ කාර්ය මණ්ඩලයට සජීවීව පටිගත කිරීම කරපු සියලුම දෙනාට සැරිසිරි ආදී කරපු හැම දෙනාටත් පුණ්‍යානුමෝදනා කරනවා ඔබ හැම